සුබ දවසක් කියලා පිළිගන්නවා මගේ යාළුවෝ සියලුම දෙනාටම. ඉතින් අසස්ම ගිණුම් හිමි පවුල්වල ඔයාලට මේක ලොකු සහනයක් වෙයි කියලා මම හිතනවා. රජය විසින් අසස්ම ගිණුම් හිමි දුප්පත් අන්ත දුප්පත් කියන කාණ්ඩවල පවුල් ගොඩනගන්න හොඳ වැඩසටහනක් දියත් කරන්නයි යන්නේ. ඉතින් මේ කියන කාණ්ඩ දෙකටම වැදගත් පණිවිඩයක් මේක. ඒ හින්දා වීඩියෝ එක අවසන් වෙනකන් ඇදලා ඉන්න කියලා ආරාධනා කරනවා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා අපේ channel එකට අලුත් කෙනෙක් නම් ඔයා channel එක subscribe කරලා ඊට එහා පැත්තෙන් තියෙන bell button එකත් click කරලා තියාගන්න. එතකොට ඔයාලට පුළුවන් අපේ වීඩියෝ හැමදාම බලන්න. ඉතින් ඒ වගේම හරියටම හරි විස්තර දැනගන්නත් පුළුවන්. වීඩියෝ එකට like උත් දාලා යාළුවන්ටත් share කරන්න, comment කරන්න අමතක කරන්න එපා. ඉතින් අත්සසම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ යටතේ මේ වන විට ප්‍රතිලාභ ලබන දුප්පත් හා අන්ත දුප්පත් සමාජ කාණ්ඩවලට අයත් පවුල් සවිබල ගැන්වීමේ වගකීම සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවට පැවරලා තියෙනවා. ඉතින් අත්සසම ප්‍රතිලාභී සවිබල ගැන්වීමේ වැඩසටහන යටතේ ආසියානු සංවර්ධන බැංකුවේ හා ලෝක බැංකුවේ මූල්‍ය හා තාක්ෂණික සහාය මත ව්‍යාපෘති දෙකක් ක්‍රියාත්මක වෙනවා. තෝරාගත් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස සහ ග්‍රාම නිලධාරී වසම්වල ඒවා ක්‍රියාත්මක කරනවා. ඉතින් එම නියම ව්‍යාපෘතිවල ක්‍රමවේදය අනුව හඳුනාගත් දුප්පත් හා අන්ත දුප්පත් පවුල්වල ඒකකයක් වෙත ඔවුන්ගේ ව්‍යාපාර හෝ රැකියා සැලැස්ම මත පදනම් කරලා ඔවුන් සමග ගිවිසුම්ගත වීමෙන් අනතුරුව රුපියල් 1,50,000ක උපරිමයකට යටත්ව මූල්‍ය ප්‍රදානයක් ලබා දීමට සැලසුම් කරලා තියෙනවා. ඉතින් මේ වැඩසටහන යටතේ සියලුම දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 143ක ග්‍රාම නිලධාරී වසම් 839ක පදිංචි පවුල් අතරින් තෝරාගනු ලබන ප්‍රතිලාභී පවුල් 23,775ක් සඳහා 2025 ඉඳලා 2027 දක්වා කාල රාමුව තුළ ඔවුන්ගේ ජීවනෝපාය මාර්ගය වැඩි දියුණු කරගන්න යෝජිත මූල්‍ය ප්‍රදානයක් ලබා දීමට ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සර්ව බල ගැන්වීමේ අමාත්‍යතුමා ඉදිරිපත් කළ තියෙන යෝජනාවකට අමාත්‍ය මණ්ඩලය විසින් මෙසේ අනුමත කරලා තියෙනවා. ඉතින් ඔයාලට මේක හොඳ ආරංචියක් කියලා අපි හිතනවා. ඉතින් ගිහිල්ලා එන්නම්. සුබ දවසක්.